අද දිනේදී සුබ මුහූර්තයක් අනුව අපි මේ ඒකරාශි වී තිබෙන්නේ පෝරු මස්තකාරෝඩ කිරීමේ අනුතුරුව චාරිත්‍රානුකූල විවාහයක් සිදු කිරීම සඳහායි. ඒ සඳහා පෝරු චාරිත්‍ර ධර්මයන් සිදු කිරීමටයි බලාපොරොත්තු වන්නේ. මේ අවස්ථාවේදී කුමරි බඹසර රකින්න ලද උතුම් කුල කුමරියා කුමර බඹසර රකින්න ලද උතුම් කුල කුමරුවේ නව විවාහික දිවියක් ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වෙන නිසා මේ අවස්ථාවේදී ප්‍රථමයෙන් මා මතක් කර සිටිනවා පෝරු චාරිත්‍ර ධර්මයට කරන කරු කිරීමක් හැටියට මේ වගේ මොහොන් දෙදෙනාට කරන කරු කිරීමක් හැටියට හැකි සියලු දෙනා සමීපයට පැමිණ අසුන් වලින් නැගිට හැකි සියලු දෙනා මේ සදා ආශිර්වාද කරන ලෙස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රීමත් බුද්ධං බුද්ධ දිවාකර බුද්ධ අලංකෘත බුද්ධ රත්න සරණේ සරණයි ශ්‍රීමත් ධම්මං ධම්ම දිවාකර ධම්ම අලංකෘත ධම්ම රත්න සරණේ සරණයි ශ්‍රීමත් සංඝං සංඝ දිවාකර සංඝ අලංකෘත සංඝ රත්න සරණේ සරණයි ශ්‍රීමත් ත්‍රිවිධං ත්‍රිවිධ දිවාකර ත්‍රිවිධ අලංකෘත ත්‍රිවිධ රත්න සරණේ සරණයි මම සිරස මුනින්ද්‍රං බුද්ධ රාජා ශ්‍රේෂ්ඨං මම තිලක ලලාටේ ධම්ම රාජා නිරෝධ්‍යං මම සකල ශරීරේ භූෂණං සංඝකත්වා මම දතුනුරුවන්හි පාවඳින්වත් මුදුන්දී සම්පීන ලක්කන විලාජිත රූප සාරං සාරං විචිත්‍ර නයද රිත ධම්ම දේයං දේහං රක්කිත බවං ත්‍රයණය ලෝකං ලෝකං යුතං ජිනවරං සිරසා නමාමි නොබලයෙන් මගුල් සරණ යුගයේ බෝසතානෝ සිතා සමජය සිරි මගුල් සරණ යුග මේ පෝරු මත දැන් තබනු පාවේ සිද්ධි සම්භවං ප්‍රණමාමිත සතතං වක්ති රත්නත්‍රයේ සර්ව මංගලං සර්ව දේවෝ නමස්කෘත්වා සර්ව රෝගෝ හරං පරං සර්ව සාන්ති කරං නිත්‍යං ඕවන්තු තේ ජය මංගලං හොඳයි අප ප්‍රථම චාරිත්‍ර ධර්මයේ ලෙස පෝරු චාරිත්‍ර ධර්ම අතරේ මංගල බුලත් තොරල වෙන් කිරීමේ චාරිත්‍ර ධර්මය සිදු කරනු ලබන්නේ ඒ සිදු කරනු ලබන්නේ මේ අවස්ථාවේදී උතුම් බුද්ධ ධම්ම සංඝ කියනා වූ ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයේ ආනුභාවය ලබා ගැනීම සඳහා බෝසතුන්ගේ අතට බිහිවුණු අනුහසින් කල්බලාබර නැස්පුරේ නිරි දුන්ට පාවා දුන් බෙලෙන් මල් කලස් සිව් කොන තබාලා මුන් පෝරුවේ සිටුවමින් හොඳයි පෝරු චාරිත්‍රාමයන් අතරින් ඉදිරියට
ඉසිත කිරීමට බලාපොරොත්තු වන චාරිත්‍රය අපේ හත්මුදු පරම්පරාවක් සිටිනවා. ඒකේ හත්මුදු පරම්පරාව අත්ත මුත්ත නත්ත බනත්ත කිත්ත කිරිකිත්ත කිරිකෑමුත්ත ආදී වශයෙන් ඒකේ හත්මුදු පරම්පරාවේ ආශිර්වාදයෙන් ආගීම දසින පරම්පරාව බිහි කිරීමේ අභිලාෂය මතක් කර දෙමින් ඔවුන්ගෙන් අවසරයේ ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා කිරීම සඳහා හංගල ගුරුළු පිදීමේ චාරිත්‍ර ධර්මයයි මේ සිදු කරනු ලබන්නේ. नहीं kawan yang boleh kasih tinggal orang ini නරපති කුල මහිමං බුද්ධාගම මහා මායා දේවීතර ප්‍රසුතං විද්‍යාතර සකලාගම නිපුණා බහු වටිනං ශ්‍රී ගෞතම දාඨා මුනි ප්‍රණමාමිත සරණං. හොඳයි මිනාතු ඉස්සත් කියන බලාපොරොත්තු වන චාරිත්‍රයේ තැලි පිලි පැලඳීමස ව්‍යවහාර වෙනවා. තැලි පිලි පැලඳීමස ව්‍යවහාර වුණාත් අපි ලෞකික ජීවිතයේදී පිලි ඇඳීමෙන් අනතුරුවයි තැලි පැලඳුණු ලබන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී ප්‍රථමයෙන් පිලි ඇඳීමේ චාරිත්‍ර සිදු කිරීමටයි බලාපොරොත්තු වන්නේ. හොඳයි මිනාරතු ඉස්සත් කිරීමට බලාපොරොත්තු වන චාරිත්‍ර ධර්මය මනමාල මහත්මිය මා මතක් කර සිටිනවා. කාන්තාවකගේ ජීවිතයේදී ලැබෙනා වූ ස්වර්ණමය අවස්ථාවන් බොහොමයක් තිබෙනවා. මේකේ ස්වර්ණමය අවස්ථාව කාන්තාවකගේ ජීවිතයේදී එක් අවස්ථාවක පමණයි උදා වීමට නියමිතව තිබෙන්නේ. එනම් ඒ සඳහා සුබ මුහූර්තයක් අනුව පෝරු මස්තකාරූඪ විය යුතුයමයි මේ චාරිත්‍ර ධර්මයේ සිදු කිරීම සඳහා. නිසා වාසනාවන්ත මනමාල මහත්මියක් ලෙස ඔබ හඳුන්වමින් මේ අප සූදානම් වන්නේ මංගල තැල්ල පැලඳීමේ චාරිත්‍ර ධර්මය ඒ කාන්තාවකට ජීවිතයේ ලැබෙනා වූ ස්වර්ණමය අවස්ථාවක් වන මංගල තැල්ල පැලඳීමේ චාරිත්‍ර ධර්මයයි මේ සිදු කරනු ලබන්නේ. මංගල මුදු මාරු කිරීමේ චාරිත්‍රය විසින් කිරීම සඳහායි තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා තමන්ගේ ආදරණීය බිරිඳ දුරු රටක සිටියත් තමන්ගේ ගතින් ඈත සිටියත් තමන් ළඟ සිටිනවා කියන අභිමතාර්ථය මතක් කරමින් මේ චාරිත්‍ර ධර්මය අපට ඒක රාශිවුවා. මේ ඒකී චාරිත්‍ර ධර්මය සිදු කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. කුමාරියගේ වමතෙයි කුමරුන්ගේ දකුණතෙයි වෙදැඟිලි සමතෙයි පලඳුණු මුදුවමේ සිරිතෙයි. ඒ වගේම මතක් කර සිටිනවා මනමාල මහත්මයාට චාරිත්‍රානුකූල ලෙස ඔබ තැලිපිලි බැඳීමේ චාරිත්‍රාම විසඳ කරු ලැබුවා. මනමාල මහත්මයන් ඔබ මතක තබා ගත යුතුයි. ඔබ නිකම්ම චාරිත්‍රානුකූලව මේක සිදු කරා නොවේ. මේ හතර වර්ගයේ නෑදෑයින් ඉදිරියේ ඔබ සපත කර සිටිනවා.
හිස සිට පාදාන්තයේ දක්වා තමන්ගේ ආදරණීය බිරිඳ හැකි පමණින් සරසනවායි කියන එක. මනමාල මහත්මිය මතක තබා ගන්න හැකි පමණින් කියන වචනේ. හොඳයි විනානතුරු අප සූදානම් වන්නේ පෝරු මස්තකාර රූඪ වීමේ අනතුරුව චාරිත්‍රානුකූල ලෙස ඔවුන්ට පෝර්ව මත ඉඳුල් කිරීමේ චාරිත්‍ර ධර්ම සිද්ධ කිරීම සඳහායි. ඒ සඳහා ගෞරවනීය දුව මෑණිවරුන් දෙපළට ආරාධනා කර සිටිනවා. දුවත් चंद्र विस्त भाल वरुण प्रेताति प्रत्रिगहक ओ जंगनल कुबरक सुरगजक चिंतामणि कौस्तुभक स्वामी शक्तिधर तुलांगधर पूर्वंतु ते जय मंगलंग හොඳයි ඉන්නතුරු අප සූදානම් වන්නේ චාරිත්‍රානුකූල විවාහය සිදු කිරීම සඳහායි. එනම් වර්තමානයේ වන විට චාරිත්‍රානුකූල විවාහ සහ නීත්‍යානුකූල විවාහ ලෙස විවාහයන් දෙකක් පවතිනවා. චාරිත්‍රානුකූල විවාහ ලෙස හඳුන්වන්නේ නූලක් අතබැඳ අතපැන්වක් කිරීමෙන් අනතුරුව පෙර රජ දවස වස්තුන් දායාද කරනු ලැබුවා. ඉතින් පෙර රජ දවසේම අද දිනේදී මේ වස්තුව තමයි මේ ආදරණීය දෙමාපියන්ගේ ආදරණීය වස්තුව. එනම් මේ ආදරණීය දෙමාපියන්ගේ මේ ආදරණීය දියණිය මේ පුතුරන් සඳහා සරණ පාවා දීමටයි චාරිත්‍රානුකූල විවාහය සිදු කිරීමටයි සූදානම් වන්නේ. ඒ සඳහා මා ගෞරවණීයව ආරාධනා කර තිනවා ජීවිතේ ළඟම සුබ පතන්නන් හැටි දින දෙමාපියන් අතරින් පියවරුන් දෙපළට මා ගෞරවණීයව ආරාධනා කර සිටිනවා. එකී චාරිත්‍රය සිදු කිරීමට. සඳ කෝණාගම ගෞතම කාශ්‍යප කියනා වූ ශ්‍රී බුදුරජාණන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් ආනුභාවයෙන් රවිචන්ද්‍ර කුජ බුද සුක්‍ර රැඳා වූ කේතු කියනා වූ නවදනා වහන්සේලාගේ ආශිර්වාදයෙන් ආනුභාවයෙන් දුදරාණ විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියනා සතර දෙවියන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් ආනුභාවයෙන් ඕමයි කාන්තාවගේ ආශිර්වාදයෙන් ආනුභාවයෙන් නවදිවාලික දිව්‍ය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නා වූ මෙකී ජයම්පති යුවලහඬ ජයසූ ජය මංගල්‍ය වේවා චාරිත්‍රානුකූල විවාහයෙන් අනතුරුව මේ සූදානම් වන්නේ ඔවුන්ගේ ජීවිතයේ නැත්නම් ජීවිතයේ දෙවෙනි උප්පත්ති සඳහා සුභාශිර්වාද කිරීමට ජයමංගල ගී ගායනයට බාලිකාවට ආරම්භ.
ජය මංගලානි හිතාපි බුද්ධ ජය මංගලන්ත ගාථා යෝවාචකෝ දිනදිනේ සරදේ මතන්ති වානනේක පිරිදානි චුම්බන්දවානි මොක්කං සුඛං අධිගමේය නරෝ සපන්නෝ ජනිත කොට කරදඬු උස්මහත් කොට අද පෝරු මස්තකාරූඪ කර තිබෙනවා. එනම් ඔක්කාකනම් රාජකාලයේ සිට පැවැත්වෙනා මෙකිච්ඡාර්ථ ධර්මය. එදා ආදරණීය බමුණු මෑණියන් සිටුදීම තමයි මේ ලෝකේ වුණා අම්මා කෙනෙක් ප්‍රාර්ථනා කරන්න නිසා සිතන්න. ඒ නිසාවෙන් අද දිනේදී එදා ගච්ඡියකදී කියන මෑණියන්ට පුදා ඉකිච්ඡාර්ථ ධර්ම සිද්ධ කරයි කියනවා. අද දිනේදී සංකේතාත්මක බුද කරමින් මේ සූදානම් වන්නේ කච්චි කිරිකඩ හේලේ විදීමේ චාරිත්‍ර ධර්මය ඒ දසමාසක් කුසේ තියාගෙන මෙලොවට භීකර පාදනීය මෑණියන්ට මා ගෞරවණීය ආරාධනා කර සිනවා මනමාල මහත්මියගේ මෑණියන්ට පෝරුව ඉදිරියට පැමිණෙන ලෙස ඔක්කාක රජු කල සුබ්‍රහ්මයයි නම් කළ නායක බමුණු කුල තමයි බ්‍රහ්මාභිෂේකයේ මුල සුබ්‍රහ්මයයි කියනා බමුණෙක් ඒ ගම වෙසෙනා සෝමසිලි කියනා කුමරි බමුණුට දාව උපනා මෙසේ වැඩෙනා කල සරණක් සොයා නිසි කල බ්‍රහ්මනායක කුල බමුණු කුමරුට පාවා දෙන කල එදා බමුණු කුමාරයාට සරණ පාවා දෙන අවස්ථාවේ පෝරුව ඉදිරියට පැමිණ ඒ බමුණු මෑණියන් සිටු දෙමයි මේ මෑණියන් සහ මේ ලෝකයේ වුණ මෑණියන් කෙනෙක් සිතන්නේ. එය මෙන්න මෙසේ කියවෙන්නේ. මා විඳ පුදුක් සේ දුව ඇති කලේ මලක් සේ පුත නුවණි නිතක් සේ වඩා ඇති කල දුවකි දක්සේ අනේක දුක් වින්දා පුත නුව මදුව සන්දා දෙතනේ කිරි කන්දා මගෙන් කොපමණ බොන්ට ඇද්දා දෙතනේ කිරි කොයිතරම් බොන්ට ඇද්ද කියලා කිව්වම අපි දන්නවා අපි සෑම සියලු දෙනාම මෑණියන්ගේ ආදරෙන් ඒ මව්කිරි වලින් තමයි අපි හැදෙන්නේ වැඩෙන්නේ. ඒ නිසාවෙන් ඒ මව්කිරි වලට කතගුණ සැලකීම හැදෙන්න අපිට කවදාකවත් ඒ නායකය වල ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් අද වන් දිනක ඈගේ ආශිර්වාදයෙන් නොමැති අපට කිසිවක් කළ නොහැකි. ඒ නිසාවෙන් මෙකිච්ඡාරිත ධර්මය අපට ඊටාම වැදගත් වෙනවා. බමුණු කුමාරයා අහන කුමක්ද මෑණියනි මා කල යුත්තේ සඳහා කියලා. නමුත් මෙන්න මෙසේ කියවෙනවා. දස ඒකාද මාස සරි
උපන්දා සිට දුන් කිරි කච්චියක් රෙදි හරි තෙමෙන්නට ඇත දුවට දුන් කිරි කච්චියක් රෙදි හරි පුතේ මට නියම කරන්නට බෑ මේ පනවයි කියලා. නමුත් කච්චියක් රෙදි පෙඟෙන්නට මගේ දුවට දුන් කිරි කියලා කියනවා. ඒ නිසා එදා කච්චියේ අවසරය ආශිර්වාදයයි මේ කච්චි කිරිකට හේලේ පිදීමේ චාරිත්‍ර ධර්මයෙන් ප්‍රාර්ථනා කර සිටින්නේ. මා ආරාධනා කර සිටිනවා මෑණියනි. ටික ටික වාතුර අරගෙන පොල් කටුවකට ආවපු අයුරු සිහි වෙනවා අම්මේ මට දඹරන් නුවත් කලෙකදී අඩු වෙනවා මිල මගේ රන් අම්මා වටින්නවා මට හැම කාලෙක දීලා පාත් වෙලා මොළු තියන අගින් පස්සේ මිලකට ආරාධනා කර සිටිනවා කාල වේලා 90 දසමසක් කුසේ තියාගෙන ආදරණීය මෑණියන් මෙලවට තමන්ගේ ආදරණීය දියණිය බී කරදා පටන් සමගම ඊට ප්‍රථමයේ සිට දිවාරය නොබලා වෙහෙස මහන්සි වුණු ඒ ආදරණීය පියාණන්ට මා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා පෝරුව ඉදිරියට පැමිණෙන නිසා වාසනාවන්ත පියාණෙනි මා මතක් කර සිටිනවා ඔබ ඉදිරියේ සිටිනේ ඔබ දිවාරය නොබලා වෙහෙස මහන්සි වෙලා මුදල් හරි හම්බ කරලා කරදර උස්මහත් කරපු ආදරණීය දියණියයි ඔබගේ ඉදිරියේ සිටින්නේ. ඔබගේ ඉදිරියේ සිටින්නේ ඇයගේ අදිනත ගන්නා වූ ආදරණීය කුමරුවන්. ඒ නිසා අද දිනේදී ඔබගේ ආශිර්වාදය අපට අත්‍යවශ්‍යයි. ඕන් දෙදෙනාට අත්‍යවශ්‍යයි. ඒ නිසාවෙන් ප්‍රාර්ථනා කර සිටිනවා. ඔබ ප්‍රාර්ථනා කර සිටින්න ඕන් දෙදෙනාගේ ජීවිතය සුභ වේවායි කියා. ගියා ඈත පිටිසරගම් වලට පියා සෝයානෙක මිල මුදලුත් දුන්නු පියා මෙයාකාර දහදුක් විඳි මගේ පියා වඳිම් වඳිම් මගේ ආදර උතුම් පියා දිලපත්‍ර අම්මයි ආරාධනා කරන මනමාල මහත්මයාගේ මෑණියන් හත ගෞරවයෙන් පූර්ව ඉදිරියට පැමිණෙන ලෙස මා මතක් කර සිටිනවා මෑණියනි අපේ සංස්කෘතියේ හැටින ඔබගේ නිවසට පැමිණෙන්නේ ලේලියක් මා මතක් කර සිටිනවා ලේලියක් නෙවෙයි තවත් දියණියක් ඔබගේ නිවසට පැමිණෙනවා එනම් ඔබගේ නිවස ඔබගේ පුතුණන් හොඳින් රැක බලා ගනිමින් ඕ දිනකට ආශිර්වාද කරන ලෙස මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ආරාධනා දිලපත්‍රවල අන්තක් මෙදක හරි බස් මේ කාලේට අනුව නම් පුදුනුවන් කෙනෙක් හදනවා කියන එක නැමෙති නම් සංස්කෘතියට අනුව පුදුනුවන් කෙනෙක් හදනවා කියන එක තරම් ලේසි පාසු කාර්යයක් නෙවෙයි. අපි ලේසියට හිතුවට ඒ තරම් ලේසි පාසු කාර්යයක් නෙවෙයි. ඒ නිසා කරදර උස්මහත් කරනවා පවණක් නෙවෙයි. වාසනාවන්ත පෝරුවක් මත දක්වා ඔබව නගා සිටුවීමට කැප වුණු වෙහස මහන්සුණු ආදරණීය පියාණන් ඔබ ඉදිරියේ සිටින නිසා ඔහුගේ ආශිර්වාදය අපට නිතරම වැදගත් වෙන නිසා ආදරණීය ශ්‍රේෂ්ඨ පියාණෙනි ඔබගේ ආශිර්වාදය මොවුන් දෙදෙනාට ලබා දෙන මේ මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. උත්තර දිසාවේ දිසාභාගේ හන්තු දේවාස මුදිතක් තේ පිසං අනුරක්කන්තු ආරෝගේන ච සුකේන ච දක්ෂිනේ දිසාභාගේ හන්තු දේවාස මුදිතක් තේ විසං අනුරක්කන්තු ආරෝගේන ච සුකේන ච බටහිරේ දිසාභාගේ හන්තු දේවාත මුදිතක් තේ පිසං අනුරක්කන්තු ආරෝගේන ච සුකේන ච නගිනීරේ දිසාභාගේ හන්තු දේවාස මුදිතක් තේ පිසං අනුරක්කන්තු ආරෝගේන ච සුකේන ච භූමිතලේ
දිසා භාගේ හන්තු දේවාස මුදිතා තේ පිසං අනුරක්ඛන්තු ආරෝගේන ච සුඛේන ච ආස්තලේ දිසා භාගේ හන්තු දේවාස මුදිතා තේ පිසං අනුරක්ඛන්තු ආරෝගේන ච සුඛේන ච. රන්පනම් පට පඳුරු දලු මුර ඔප්පු දී ජය මංගලං සන්තෝසින් මේ පුද දිවැස්ලා මෝන් හට ජය මංගලං බාසබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ බාසබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ බාසබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන